ආයුබෝවන් තිරුවන් සරණයි ඔබ සැමට මම දේශමාන්‍ය ආචාර්ය සුදත් රෝහන් සිල්වා 2026 වසරේ ජූලි මාස 16 වන දිනදී හරි අපූර්ව ග්‍රහමාරුවක් සිදු වුණා. ඒ ග්‍රහමාරුව ගැන ඔබට කෙටි විග්‍රහයක් ලබා දෙන්න තමයි මම මේ සූදානම් වන්නේ. එතකොට මේ ග්‍රහමාරුව මොකද්ද? රාජ්‍යකාරක රවි ග්‍රහතුමා නැත්නම් සූර්යා. දැන් මම ඔබලාට 2026 වසර ලබන්නට ප්‍රථම කිව්වා මේ මොන වසරද කියන එක. මේ වසර අයත් වන්නේ කාටද කියන එක. ඒ තමයි ග්‍රහලව රජු ග්‍රහලව පියාවසෙන් සැලකෙන සූර්යා නැත්නම් රවි ග්‍රහතුමාට අයත් වසර. දැන් මේ රාජ්‍යකාරක ග්‍රහයා නැත්නම් මේ රවි ග්‍රහතුමා කටක රසට වෙනවා. මිථුන රසයේ සිට කටක රසට පැමිණෙනවා. ඒතර මේ පැමිණෙන්නේ 2026 වසරේ ජූලි මාස 16 වන දින. ඒතර මේ ග්‍රහමාරුව අප රටට සහ අප රටේ දේශපාලනික වශයෙන් සහ පාලන තන්ත්‍රයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව කෙටියෙන් ඔබට මම මතක් කරනවා. දැන් මේ රවි ග්‍රහතුමා පැමිණෙන්නේ තමාට හිත මිත්‍ර තමන්ට ඊටම හිතේශවන්ත වූ සඳු ග්‍රහයාට අයත් වූ කටක රැසට. එතකොට මේක අප රටට බලපාන්නේ මෙන්න මේ ආකාරයෙන්. කොහොමද? ශ්‍රී ලංකා කේන්ද්‍රය එනම් කුම්භ ලග්නයට අයත් වෙන්නේ විශ්වධාතුවේ කර්මාධිපතිට අයත් ලග්නය. එතකොට මේ ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නයෙන් 6 වෙන්න රෝගිස්ථානීය සතුරු ස්ථාන තමයි මේ රවිගේ ආගමනය සිදුවන්නේ. එතකොට මේ රවි ලග්නයෙන් 6 වෙන්නට ආවම කොහොමද බලපවත්වන්නේ කියන එක ඔබලට මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් රවි ග්‍රහයා ජ්‍යොතිෂයේ පැහැදිලිවම තියෙනවා 6 වෙන්නට දිග්බලයි. 6ට බල සම්පන්නයි. 6 වෙනි කියන භාවයට බල සම්පන්නයි. එතකොට මේ 6ට බල සම්පන්න වුණාම දැන් මම මේ වසර ආරම්භයේදීම කිව්වා ජනතාව බුද්ධිමත් විය යුතුයි. සමාජීය ප්‍රශ්න හදාගන්න එපා. රජයත් එක්ක ගැටෙන්න එපා. මොකද මේ රජය මේ වසරේදී දැඩි මුරණ්ඩු ස්වභාවයක් ගන්නවා. ඒකාධිපති ස්වභාවයක් ගන්නවා. ඔවුන් මුරණ්ඩුයි. ඔවුන් අහුම්කම් දෙන්නේ නැහැ. ඔවුන් දරබ්බර ආකාරයෙන් මේ රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියා කරනවා කියන කාරණාව. දැන් ඒක අද වෙද්දී සනාථ වෙලා තියෙනවා. නේද? ඔයගොල්ලෝ ගද්දවල් දැක්කන් නේද? එතකොට ඒව ගැන කින් එක මතක් කරගන්න අවශ්‍ය නැහැ. මම වසර අවසානයේදී මම මේ කියපු අනාවේකී සියල්ල දැන් මේ විදිහට සත්‍ය වෙලා තියෙනවා. 2026 වසරට මම ඒ ගැන නැවත වීඩියෝ එකක් මම ඔබ සියලු දෙනාට ගෙන එනවා. එතකොට මෙන්න මේ රවි ග්‍රහයා 6 වෙනිදාට පැමුණාම තව තවත් රජයේ තියෙන මුරණ්ඩු ස්වභාවය වැඩි වෙනවා. රාජ්‍ය බලය උපරිම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. පාලකයෝ දැඩි මුරණ්ඩු වෙනවා වගේම තමයි තමා අතින් කොතරම් වැරද්දක් තිබුණත් ඒ වැරදි කිසිම අයුරකින් කවුරුත් පෙන්වන්න දුන්නට ගණන් ගන්නේ නැහැ. මේක තමයි මේ රවිගේ බලය දිග්බල වුණාම රාජ්‍ය තන්ත්‍රය නැත්නම් රාජ්‍ය පාලකයන් විසින් හැසිරෙන ආකාරය. ඉතින් ඒ නිසා මේක වඩා වැදගත් වන්නේ මෙතනදී සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය ජනතාව මොකද කළ යුත්තේ? ඊටාම කල්පනාවෙන් රජයත් සමග ගැටීම් ඇති නොකරගෙන බොහොම කල්පනාවෙන් මේ වසර ගෙවා දැමිය යුතුයි. මතක තියාගන්න දැන් මේ 26 වසරේ මේ වගේ රජය උඩඟු වෙනවා වගේම තමයි 27 වසරේදී මේ උඩඟු වෙන ස්වභාවයට පිළිතුරු ස්වභාව ධර්මයෙන් අනිවාර්යෙන් ලැබෙනවා. ඒකත් මතක තබා ගන්න ඕනේ. හරිද? මොකද දැන් මේ පාලකයන්ට මම 2025 වසරේ දෙසැම්බර් මාස දෙක තමයි මම කියන්නේ. මේ පාලකයෝ මේ වගේ වෙනවා කියන කාරණාව. එතකොට දැන් මේ රවි 6ට ආවන් පස්සේ තව ප්‍රශ්නයක් එනවා. රාජ්‍ය පාලකයන්ට තමන්ගේ මනස හරියට තියාගෙන වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. හිස ගිනි ගන්නවා වගේ වැඩක් වෙනවා. හිස ගිනි ගන්නවා වගේ වැඩක් වෙනවා. ජාත්‍යන්තර ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශ විපක්ෂයෙන් එල්ල කරන චෝදනාවන් සහ සමාජයේ අකාමකා ගන්න බැරි ප්‍රශ්න නිර්මාණය වෙන මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි වර්තමාන රජය ජාත්‍යන්තරයේ යම් පැසසුමකට ලක් වෙන ස්වභාවයක් මේ කාල සීමාව තුළ සිදු වෙනවා. ඒක දැනගත යුතුයි. වර්තමාන පාලකයෝ නැත්නම් මේ රජය ජාත්‍යන්තර තුර යම් කිසි කීර්තියකට පැසසුමකට ලක් වෙන සිදුවීම් කිහිපයක් යෙදෙනවා. ඒ එක්කම තමයි දැන් මේ කෙටි කාලීන මේ ග්‍රහමාරුව සමග දැන් හදිස්සිය දැන් නීතිමය ගැටලු තියෙන අය නීතිමය ප්‍රශ්න හදාගන්න උත්සාහ කරන්න එපා. ඒවට පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. මොකද දැඩි නීතිමය ගැටලු කරදර බාධක එල්ල කරනවා. මොකද පාලකයෝ දැඩි මුරණ්ඩු ස්වභාවයක් තමයි මේ කාලසීමාව තුළ පසුවන්නේ. ඒ වගේම තමයි දැන් මේ රජය මේ මොහොතේදී තව තවත් තමන්ගේ වැරදි කොතරම් තිබ්බත් එව්වා මේ ග්‍රහමාරුවත් සමග එව්ව ගණන් ගන්නේ නැහැ. ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරනවා. ඒ නිසා
රජයට මේකේ අතුරු ප්‍රතිඵල මේ ග්‍රහමාරුව අවසන් වුණාට පසුව සිද්ධ වෙනවා. ඊට පස්සේ අන්න එතනදී තමයි ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ. එතකොට ලොකු ගැටලුවක් නිර්මාණය වෙනවා කියන එක මතක තබා ගන්න ඕනේ. ඒ නිසා මම ජනතාවට නැවත මතක් කරනවා සියලුම දෙනාට ඊටාම් විමසිල්ලෙන් ඊටාම් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කර යුතුයි කියන කාරණාව. නැතහොත් ඔබට අනිසි කරදරයක් අනිසි ප්‍රශ්නයක් පැනනගෙන සිදු වෙනවා කියන එක නැවත මතක් කරනවා ඊටාම් වගකීමෙන්. දැන් පසුගිය ගුරු මාරුව සිද්ධ වුණා. ගුරු මාරුව සිදු වෙද්දිත් මම දන්නවා ගුරු මාරුව සිදු වෙද්දි හරියට මොකද්ද වෙන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට දැඩි අපහසු ප්‍රහස එනවා. භික්ෂුන් වහන්සේලාට නැති චෝදනා නිර්මාණය කර උන්වහන්සේට අපහාස කරනවා. ශාසනයට ගරහනවා. මෙවන් දේවල් උදා වෙනවා කියලා මම දැනන් හිටියා. ඒක අනිවාර්යයි. ඉතින් මේ වගේ සිදුවීම් මේ වගේම සිදු වෙනවා. ඉතින් ඒවා හරි කනගාටුදායකයි. ඉතින් අපි මේ සියලු දේ වින්දරාගෙන ඉදිරියට ගමන් කළ යුතුයි කියන කාරණා මතක් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.